හරි. මං දැන් ඉන්නේ ඇවගාඩ්‍රෝ නියමය කියන සංකල්පය ගැන කතා කරන්න. හරිද? එතකොට මෙහෙමයි. දැන් සමහරු හිතනවා බයෝ මැත්ස් නැත්නම් සයන්ස් කරන්න ඕන, ඒ 9ක් තියෙන්න ඕන, ඒ 8ක් තියෙන්න ඕන, ඒ 7ක් තියෙන්න ඕන, ඒ එකක් තිබ්බොත් බයෝ මැත්ස් කරන්න බෑ කියලා. හරිද? මෙහෙමයි. මගේ මතයේ විදිහට නම් O level result එක ඇත්තටම කිව්වොත් A level result එකට ඇත්තටම කිව්වොත් බලපාන්නේ නැහැ. පොඩ්ඩක්වත් බලපාන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ O level result එකේ බලපෑමක් ඇත්තෙම නැහැ A level result එකට. ඒ කියන්නේ කරන විෂයට. ඔයාගේ කැමැත්තට O level result එක බලපාන්නේ නැහැ. හරිද? අර ඒ 9ක් තියෙනම් විතරක් බයෝ කරන්න එහෙම එකකුත් නැහැ. ඇත්තටම එහෙම එකක් නැහැ. හරිද? අර O level ගත්තොත් O level විෂය 9ක් තිබ්බට ඕකෙන් ඇත්තටම කිව්වොත් වැදගත් විෂය වෙන්නේ ගණන්. හරිද? ගණන් සහ අනිත් එක සයන්ස්. හරිද? අනිත් විෂයන් ඇත්තටම කිව්වොත් එච්චර වැදගත් නෑනේ. ගණන් කියන ඒවා නම් කටපාඩම් කරන්න බෑ. හරිද? අර තර්කයේ තියෙන්න ඕන ඒ ගාන හදා ගන්න. ඒ දැනුම O level වල කියන්නේ O level වලින් ඒ දැනුම A level වලට අරන් ආවොත් ඒක ලේසි. හරිද? කියන්නේ සාමාන්‍යයෙන් ගණන් වලට එකක් තියෙනවා කියන්නේ O level වල ඒ O level වල දැනුම තියෙනවනේ. ඒක A level වලට ඒ දැනුමත් එක්ක ආවම A level කරන්න ලේසි. හැබැයි එහෙමයි කියලා ගණන් වලට එකක් තියෙන්නම ඕනෙත් නැහැ. ඔයාගේ කැමැත්තක් තියෙනවා නම් ඔයාට හිතනවා නම් මට මේක කරගන්න පුළුවන්. මට මේක අනිවාර්යයෙන්ම කරගන්න පුළුවන් කියලා සහ උත්සාහය තියෙන්න ඕන, ධෛර්යය තියෙන්න ඕන. ඒ වගේම තමාගේ ටාගට් එකට තමා ඒක හිතේ තියාගෙන ඒකට අවශ්‍ය කරන වැඩ ටික කරන්න පුළුවන් නම් ඇත්තටම කිව්වොත් ඒ 9ක් තියෙන්න ඕනෙම නැහැ බයෝ මැත්ස් කරන්න. අනිවාර්යයෙන්ම ඔයා O level පාස් නම් එනේ සමත් නම් ඇත්තටම කිව්වොත් බයෝ මැත්ස් කරන්න පුළුවන්. හරිද? අම්මලා තාත්තලා කියන කතානේ ඒ 9ක් තියෙනම් පුතා මැත්ස් කරන්න, පුතා සයන්ස් කරන්න, අපෝ ඒකද තියෙන්නේ මැත්ස් කරන්න එපා කියලා වෙයිවි. එහෙම කතාවක් නෑ. හරිද? තමාට කැමැත්තක් තියෙනවා නම් තමා කරන්න විෂය කැමැති ඕනම විෂයක්. කොමර්ස් වුණත් ඔයා ඒ විෂය කරන්න කැමැත්තෙන් නම්. හරිද? කැමැත්ත තියෙනම් ඔයාට ඒ විෂයේ ඉහළම තැනකට යන්න පුළුවන්. සහ කැමැත්ත විතරක් මදි ඒ සඳහා ඔයා හොඳට පැට්‍රිස් එක තියෙනවා. හරිද? හොඳටම පැට්‍රිස් කරන්න. ඔයා ටාගට් එකක් හිතේ තියාගෙන ඒ ටාගට් එකට වැඩ කරන්න. ටාගට් එක හිතේ තියාගෙන හිටියත් වැඩක් නැහැ. ටාගට් එකට වැඩ කරන්න ඕන. හරිද? ඉතින් උදාහරණයක් වශයෙන් අපේ බැච් එක ගත්තා. O level වලට A9 තිබ්බ කට්ටිය S3 තියෙන. හරිද? S3 තියෙන කියන්නේ බයෝ කරනවා. S3 තියෙන. හරිද? ඒ වගේම තමයි A9 තිබ්බට C3 එහෙමනේ. කියන්නේ A9ක් තියෙනම් අනිවාර්යයෙන්ම ඒ level වල බයෝ මැත්ස් වල A3ක් එන්නේ නැහැ. ඒක වැරදි. A9 තිබ්බ කට්ටියත් ෆේල්. තුනම ෆේල් කට්ටිය ඉන්නවා. හරිද? ඒ වගේම A9 තිබ්බ අය හොඳයි. ඉතින් A9 තිබ්බ අය තමාගේ ටාගට් එක හිතේ තියාගෙන ඒ කියන්නේ දැන් O level පටන් A level පටන් ගත්තා නම් එදා ඉඳන්ම වැඩ කරන්න ගන්න. හරිද? එතකොට ඔයාලට ලොකු ගමනක් යන්න පුළුවන්. නැතුව අර සමහර ඉන්නෝනේ A level O level වලට A9 අය අර ටිකක් 9ක් ගත්තාම ටිකක් උඩ යන කට්ටිය ඉන්නෝනේ. එහෙම උඩ යන කට්ටිය කැමති නැහැ. ඒ කියන්නේ මෙහෙමනේ O level A9ක් තියෙන එක්කෙනෙක් බයෝ මැත්ස් කරද්දී දැන් මේ පන්තියකට ගියාම ඒ පන්ති වෙන කට්ටියකට ඔයාට වඩා වැඩියෙන් තේරෙනවා. කියන්නේ ඔයාගේ රිසල්ට් එකට වඩා අඩු කෙනෙක්. හැබැයි A level පන්තියේදී යාළුවා වැඩියෙන් ලකුණු තියෙනවා. දැන් O level රිසල්ට් එක මත ඔයා තේරෙන්නේ නැති එකක් එයාගෙන් අහගන්න නැතුව අර උඩගු කමෙන් ඉන්නවා නම් ඒක ඔයාගේ ලොකු වැරද්දක්. හරිද? ඒ නිසා O level රිසල්ට් එක දැන් ඉවරයි. O level රිසල්ට් එක අත්තරින්න. දැන් A level එකට වැඩ කරන්න ගන්න. O level රිසල්ට් එක කිසිදු විෂයකට බාධාවක් නෙවෙයි. ඉහළ සාමාර්ථයකට යන්න. හරිද? ඒ නිසා මම කියන්නේ A9 තිබ්බ අය හොඳයි. ඒ කට්ටිය ටාගට් එක හිතේ තියාගෙන හොඳට වැඩ ටික කරන්න. හැබැයි A9ක් නෑ මට බයෝ මැත්ස් කරන්න බෑ කියලා මතයක් ඉන්නවනම් ඒ කට්ටියට කියන්න තියෙන්නේ ඔයාට කැමැත්තක් තියෙනවා නම් බයෝ මැත්ස් කරන්න ඔයා කරන්න. හරිද? හැබැයි මේ ඔහේ වාලේ කරන්නත් එපා. ඒ කියන්නේ පන්ති යනවායි කියලා බස් හෝල්ඩ් එකේ එහෙම ඉන්න එපා. පන්ති යනවා නම් පන්ති යන්න. පන්තිය කියන දේ හොඳට අහන් ඉන්න. ඒ වගේම පන්තියේ කියන දේ හොඳින් අහන් ඉන්න. ගෙදර ඇවිල්ලා මේ පන්තියේ දා කරපු දේ දාම කරන්න.
එහෙම හිතේ ටාගට් එකක් තියාගෙන ඒ ටාගට් එකට යනවා නම් O level result එක ඇත්තටම ගොත් වැඩක්ම නැහැ. හරිද? වැඩක් ඇත්තෙම නැති result එකක් තමයි O level result එක. මම නම් ගණන් ගන්නෙම නැති result එකක් තමයි O level result එක. හරිද? හරි. ඒ මම නිකන් කිව්වේ ඉතින්. ඒ කියන්නේ ප්‍රධාන සාරාංශය වෙන්නේ ඒ 9ක් තියෙන එක්කෙනෙක්ට ජීවිතේට ඒ 3ක් හම්බ වෙන්නේ නැහැ නිකන් හිටියා කියලා වැඩ කරන්න ඕන. හරිද? දෛනිකව හොඳට වැඩ කරන්න. එහෙම කරොත් විතරයි ඔයාට A level වල අදාළ විෂය ඉහළ සාමාර්ථයකට යන්න පුළුවන්. O level result එක A level result එකට කිසිසේත් බලපාන්නේ නැහැ. එච්චරයි සාරාංශය. හරිද? දැන් අපි යමු අවගාඩ්‍රෝ නියමයට.